වාක්‍ය 8කින් ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගමු යන මාතෘකාව යටතේ GJ Spoken channel එක වෙතින් ගෙන එන 26 වෙනි වීඩියෝ එකත් සමගයි අද ඔබ මේ රැඳිලා ඉන්නේ. මම ගිහාන් ජයසුන්දර. දැන් බලමු අද මම මොනවද ඔයගලන්ගේ දැනුමට දෙන්න යන වාක්‍ය 8 කියලා. දැන් මේ පළවෙනි වාක්‍ය බලන්න. pay attention. අවධානය යොමු කරන්න. pay attention. අන්න අවධානය යොමු කරන්න කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ pay attention. දැන් අපේ ගුරුවරු පන්ති කාමරවලදී ශිෂ්‍යයෝ වෙන වැඩ කරද්දී උගන්වනකොට කෑ ගහනවා නේද? children pay attention. අන්න pay attention. ඒ කියන්නේ අවධානය යොමු කරන්න. වෙන වැඩ කරන්න එපා. කියන දේ අහගෙන ඉන්න. දැන් සමහර ළමයි ගුරුවරයෙක් උගන්වනකොට කියන දේ අහගෙන ඉන්නේ නැහනේ. ඒතකොට ඉතින් තේරෙන්නේ නේ. ගුරුවරයෙක් උගන්වනකොට හොඳට අහගෙන ඉන්න ඕන මොනවද කියලා දෙන්නේ කියලා. එතකොට තේරුම් ගන්න පහසුයි. හරි. pay attention අවධානය යොමු කරන්න. ඒ වගේම ඔයාගේ වැඩ ඉවරද? finished your duties. දැන් මෙතන ඔයාගේ රාජකාරී ඉවරද? දැන් කෙනෙක් වැඩ කරනකොට එයාට duties තියෙනවානේ. එයා කරන වෘත්තීය රාජකාරී තියෙනවානේ. එහෙනම් finished your duties. ඔයාගේ රාජකාරී ඉවරද කියලායි ඒ අහන්නේ. finished your duties. Put him on the bed. Put him on the bed. ඔහුව ඇඳ උඩින් තියන්න. නැත්නම් ඔහුව ඇඳ මතින් තියන්න කියන්නේ. දැන් හිතන්න කෙනෙක් බීලා එනවා යාළු උස්සන් ඉන්නේ. එයාගේ බිරිඳ කියනවා ඔන්න ඔය මිනිහව ඇඳ උඩින් තියන්න. Put him on the bed. Put him on the bed. මට තව කියන්න අනේ කියන්නකෝ තව කියන්න. දැන් මොනාරි කෙනෙක් අපිට කියනවා මොනාරි විස්තරයක්. ඉතින් එයා කියලා ඉවරුනාම තව කියන්න මොනවද දන්නේ? Tell me more. තව මට කියන්න නැත්නම් මට තව කියන්නකෝ. මට තව කියන්න කියලා කියන්නේ tell me more. Tell me more. මට තව කියන්න tell me more. දැන් දරුවෙක් හමුනහම සමහර කාන්තාවක් කියනවා එයාගේ ස්වාමියාට මේ ඔයාගේ දරුවට නමක් දෙන්න. දරුවව මුල් සැරේට බලන්න ගියාම කියනවා ඔයාගේ දරුවට නමක් දෙන්න. Give your child a name. Give your child a name. තාත්තෙන් ඉතින් අහන්නත් එපෑනේ. Give your child a name. ඔයාගේ දරුවට නමක් දෙන්න. සමහරට අම්මා කැමති නම් තාත්තම නම දානවටනේ එම කියන්න පුළුවන්. Give your child a name. ඊටසේ ඊළඟ එක තමයි slowly. හෙමින් ඔය හෙමින් slowly. හරි යම් තැනකදී අපි කියන්නේ හෙමින් කියලා. යම කරනකොට හෙමින් කරන්න slowly හෙමින්. මගේ ඉස්සරහා දන ගහගෙන ඉන්න ලැජ්ජ වෙන්න එපා. Do not be shy. ලැජ්ජ වෙන්න එපා නැත්නම් ලැජ්ජම වෙන්න එපා. To kneel දන ගහනකොට ක්‍රියාපදය to kneel before me. right before me මගේ ඉදිරිපිට මං ඉස්සරහා. එහෙනම් මගේ ඉස්සරහා දන ගහගෙන ඉන්න ලැජ්ජ වෙන්න එපා. Do not be shy to kneel before me. okay right. ඒ වගේම ඔයා දන්නවා ඇයි මම මෙතන ඉන්නේ කියලා. You know why I am here. තනික් කරලා නිකන් දන්නේ නැහැ වගේ රඟපානකොට අපි කියනවා you know why I am here. Why did you come? අයියෝ ආවේ. You know why I am here. ඔයා දන්නවයි මම මෙතන ඉන්නේ කියලා. හරි. මේ වාක්‍යයටත් හොඳින් පුරුදු වන්න. පුරුදු වෙලා ඔබේ කතනයට එකතු කරගන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.